Juki smart solution. Juki smart solution එකේ එදා අපි කියලා දෙන්නේ ඔපරේෂන් එකක් මෙහුමක් අවසානයේදී කන්ඩෙන්සර් ස්ටිච් දාගන්න හැටි. මේකෙදී අපි පළමුවෙන්ම M එක ඔබලා මේකේ මෙමරි ස්විච් එක ඔබවහම මේකේ තුන්වෙනි ඩියුරින් සොයින් කියන එකට ගිහිල්ලා ඊට පස්සේ මේකේ end of sewing කියන එකට ගිහින් එහෙම ගිහුවාම මේකේ 280 නම්බර් එකට යනවා 280. ඒක තමයි condenser stitch after shorter thread trimming in කියන එකට. මේක ගිහිල්ලා මේකේ ස්ටිච් එක දෙන්න ඕන කීයද කියලා. මේක අපි ස්ටිච් එක 7ක් දෙනවා. 7ක් දීලා මේක සේව් කරලා ඉවරලා ඊට පස්සේ නැවත යනවා 281ට. මේකෙදී අපි දානවා condenser stitch pitch after shorter thread trimming end එකේ මේක ඉල්ලනවා මෙයාගේ condenser වෙන එකේ මේ length එක. ඒක condenser වෙන එකේ length එකේ stitch එක තමයි මෙතන දෙන්න ඕනේ. maximum 2.5 බිඳුවක් දෙන්න පුළුවන්. මේක 0 කරගත්තාම අපිට මේ උපරිම ළඟ ගන්න පුළුවන්. මේක මෙහෙම ගිහිල්ලා මේක මෙතෙන් සේව් කරගෙන නැවත මුලට ඇවිල්ලා මේ ඔපරේෂන් එක මෙහෙම Fine කළා කොහොමද? දැන් පේනවා ඇති මේකේ කන්ඩෙන්සර් වෙච්ච ඒ ස්ටිච් එක ස්ටිච් ටිකක් දුර වැදිලා ඊගාව ටික ස්ටිච් 9ක් තමයි ළඟ වැදිලා තියෙන්නේ. ඒක තමයි කන්ඩෙන්සර් ස්ටිච් අවසානට තමයි ඒක අපිට දමා ගන්න පුළුවන් ඉන්නේ. මේක අනිතරයි නැවත ඒක අයින් කරන්න අපි මෙහෙම ඉංග්‍රීසි ගිහිල්ලා මේක ගිහින් මේ විදියට 280 නම්බරයට ගිහිල්ලා මෙයාගේ අඩු සංඛ්‍යාවක් දාලා සේව් කරලා ඊට පස්සේ 281කට ගිහිල්ලා මෙයාගේ මෙයා 0 තිබ්බත් කමක් නැහැ නේද? සබ්ස්ක්‍රයිබ් සේව් කරලා නැවත මුලට එන්න මේ විදිහට මේ විදිහට ඔපරේෂන් එක කරලා බලලා අවසානයේ බඩ වේන ඇති condenser stitch අයින් කරාම අවසානයේ ටැග් එකක් නෑ සාමාන්‍ය normal විදියට මෙහෙම සම්පූර්ණ කරලා තියෙනවා. ඒ ආකාරයට තමයි අපිට මේ single nail smart solution machine එකේ මේ panel board එක ආධාර කරගෙන condenser stitch දමා ගන්න ඒ ආකාරයට තමයි මම හිතනවා ඔබට ඒක පැහැදිලි වෙන්න කියලා. ඔබත් මේ අත්හදා බලන්න